බයිබලයේ මෙසේ කියා තිබෙනවා. යසාය 43:18 සිට 21 දක්වා. පළමු කාරණා සිහි නොකරල්ලා. පුරාණ දේවල්ද කල්පනා නොකරල්ලා. බලව මම අමුතු දෙයක් කරන්නෙමි. දැන් ඒක හටගන්නවා ඇත. නුඹලා ඒක නොදන්නවුද? මම කාන්තාරෙහි පවා මාර්ගයක්ද වනෙහි ගංගාද සාදන්නෙමි. මා විසින් තෝරාගත් මාගේ සෙනගට වතුර දෙන්ට මම කාන්තාරෙහි වතුරද වනෙහි ගංගාද දෙන නිසා සිවලුන්ද පැස්බරුන්ද ඇතුළුව වනේ සත්වයෝ මට ගෞරව කරන්නෝය. මා විසින් මටම උපදවාගත් ඒ සෙනග මාගේ ප්‍රශංසාව දක්වනවා ඇත. දෙවියන් වහන්සේ අපේ ජීවිතේ අමුතු දේවල් කරන දෙවියන් වහන්සේ. අතීතය ගැන අපිට වෙහෙස කරගෙන සිදුවීම් බොහෝමයක් තිබෙන්නට පුළුවන්. නමුත් අනාගතයේ ප්‍රීතිමත් කරන පිණිස දෙවියන් වහන්සේට බොහෝ කාරණා තිබෙනවා. උන්වහන්සේට පුළුවන් කාන්තාරයේදී පවා මාර්ග සාදා ඒ ගංගාවන් වලට පරිවර්තනය කර පෝෂණය කරන්නට. අපි අතීතය ගැන කල්පනා කර කර ඉන්නවට වඩා අනාගතය ගැන හිතමින් උන්වහන්සේගේ දෑත අල්ලන් ඉදිරියට යනවනම් අපේ ජීවිතයේ ජයග්‍රහණය හැම මොහොතෙම අපි පසුපස එන්නට උන්වහන්සේ වග බලා ගන්නවා. මක් නිසාදයක් උන්වහන්සේ පොරොන්දුව ඉෂ්ට කරන පිණිස උන්වහන්සේ විශ්වාසවන්තව සිටිනසේක. ආමේන්.